හරි යාළුවනේ අපි බලමු thumbnail එක දැක්කා වගේ background එකට අකුරු ඇඩ් කරන්න කොහොමද කියලා. අපිට ඉස්සෙල්ලම කරගන්න තියෙන්නේ app දෙකක් download කරගන්න ඕනේ. ඉතින් Play Store එකට යන්න. ඊට search කරන්න Pixlab කියලා. ඊට පස්සේ search කරන්න. ඊට පස්සේ මෙන්න මේ app එක download කරගන්න. ඊට පස්සේ අපිට තව app එකක් download කරගන්න වෙනවා. ඒ තමයි photo eraser. හරි මෙන්න මේ app එක download කරගන්න ඕනේ ඊළඟට. හරි දැන් download කරගත්ත app එකෙන් Pixlab එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙතන cancel ලකුණ දෙන්න. ඊට පස්සේ මෙතන අකුරු delete කරන්න මෙතන dustbin button එකක් තියෙනවා ඔන්න ඕක දෙන්න. ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ මෙතන තෝරගත්තු ෆොටෝ එකේ size එකට හදා ගන්න ඕනේ. ඒකට මෙතන dot තුනක් තියෙනවා. ඔන්න ඕක දීලා image size කියලා තියෙනවා. ඔන්න image size එක දෙන්න. ඊට පස්සේ ඔයා තෝරගත්තු ෆොටෝස් එකේ size එක මේ හැරියට දෙන්න. ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ ෆොටෝ එක add කරගන්න ඕනේ. ඊට මෙතන තියෙන plus icon එක දීලා from gallery කියලා එකක් තියෙනවා. එයාස මෙතන හරි එකද ඊට මෙතන සුදු පාට ඩොට් එකකින් ඇදගෙන කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරගන්න ඕනේ. ඊට මේක එහෙම යනවට ලොක් කරගන්න ඕනේ. ඒකට මම ඩොට් තුනට යටින් අයිකන් එකක් තියෙනවා. ඔන්න ඔය අයිකන් එක දෙන්න. ඊට මෙන්න මෙතන ලොක් අයිකන් එකක් තියෙනවා. ඔන්න ඔය ලොක් අයිකන් එක දෙන්න. ඊට පස්සේ මේක අයින් කරගන්න. ඊට පස්සේ මේක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනේ. ඒකට රිමූව් කරන්න නම් අපි ඩවුන්ලෝඩ් කරපු අනිත් app එකට යන්න. හරි දැන් මෙතන තියෙනවා රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියලා. ඔන්න උතුකින් ෆොටෝ එක ඇඩ් කරගන්න. හරි මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා පේනවා. ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙනවා පේනවා. ඊට මෙන්න මෙතන හරි ලකුණ ටච් කරනවා. save කියලා එක බටන් එකක් අල්ලලා දෙන්න ඕන ඕක දෙන්න. ඊට මේ විදිහට load වෙලා ඉවර වුණාට පස්සේ ෆොටෝ එක save වෙනවා. හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනට අර remove කරගත්තු ෆොටෝ එක add කරගන්න තියෙන්නේ. ඒකට අර විදිහට ෆොටෝ එක add කරගන්න. දැන් මෙතන අර side පිටිපස්සේ තියෙන ෆොටෝ එකේ ගානටම lock කරගන්න. හරි දැන් මෙතන අකුරු ඇඩ් කරගන්න මෙන්න මෙතන ප්ලස් ලකුණක් තියෙනවා. ඔන්න ඕක දෙන්න. ඊට පස්සේ මේ ටෙක්ස්ට් කියලා එකක් තියෙනවා. ඔන්න ඕක දෙන්න. ඊට පස්සේ මෙතන pencil icon එක දීලා ඔයාලට කැමති නමක් දෙන්න. ඊපස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ මේකට කැමති ෆොන්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ. එතකොට මේ එතන තියෙන ඒ අකුර ටච් කරන්න. ඊට පස්සේ ෆොන්ට් එක තෝරගන්න. ඊට පස්සේ ඕකේ කරන්න. ඊට පස්සේ ඒක අපිට කැමති තැනකට දාලා ලොකු කරගන්න. ඊට පස්සේ මේකට පාටක් තෝරගන්න ඕනේ. ඒකට මෙන්න මෙතන යටින් color කියලා එකක් ඇති. එතනින් මම තෝරගන්නවා රතු පාට. මෙන්න මෙතන හරි ලකුණු දෙන්න. ඊට පස්සේ හරි ඊට පස්සේ මෙතන ඩොට් තුනට යටින් තියෙන අයිකන් එක ආපහු ටච් කරලා මෙතන අලු පාටට තියෙනවා ඩොට් එකක්. ඔන්න ඔතනින් ටච් කරලා පල්ලෙහා දෙවෙනි තැනට අදගන්න. හරි දැන් ඔයාලට පේනවා බෑග්ග්‍රවුන්ඩ් එකට අකුරු වැටලා තියෙනවා. ඊට පස්සේ මේක සේව් කරගන්න මෙන්න මෙතන ප්ලස් ලකුණට දකුණු පැත්තෙන් තියෙන
icon එක ඔන්න ඕක ටච් කරලා save as image කියලා තියෙනවා. ඔන්න ඕක දෙන්න. ඊට පස්සේ save කරගන්න. හරි මෙන්න මේ විදිහට තමයි background එකට අකුරු add කරගන්නේ. හරි යන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.